ආයුබෝවන් ඔබ සැමට අපි කවුරුත් කැමති අපිට උපතින්ම ලදරුව තව තවත් උපනංවා ගැනීමට. එයට තමා අඳින පළඳින ඇඳුම් මූලික වෙනවා. අද මම මගේ සමන්මල් channel හරහා මූලික පතරම උපකාරී කරගෙන නිවැරදි හැඩකාර ලස්සන නිර්මාණ කරගන්න හැටි කියා දෙනවා. මේ වන විට මූලික පතරම සකසා ගන්නා අන්දම හැමෝම වගේ දන්නවා. එහෙම නොදන්නා අය ඉන්නවා නම් මට කමෙන්ට් එකක් දාන්න. මම එයත් ඉතා පැහැදිලිව අපේ අනර්ග මැහුම් ක්‍රමයක් වන අද අභාවගයට ගොස් එහෙත් නිවැරදි ශිල්පීය දැනුමක් ඇති කැතලින් ක්‍රමයට ඉස්සරහට කියා දෙන්න බලාපොරොත්තු වෙනවා. අපි පළමුව ක්‍රේප් කොලරයෙන් පටන් ගනිමු. රූප සටහනේ පරිදි ඉදිරිපස හා පිටුපස මූලික පතරම් දෙක රැගෙන උරහිස් එකට එක ගාවා තබා ගන්න. පසුව පිටිපස කොටස අඟල් 6ක් ලකුණු කරගන්න. උරහිසේ සිට අඟල් 4ක් අත දිගට දික් කරගෙන ඉදිරිපස කොටස අඟල් 4මාරක් ලකුණු කරගන්න. පින්තූරයේ පරිදි දැන් මේ දෙක සමාන්තර රේඛාවකින් වටය ඇඳගන්න. උරහිසේ සිට අඟල් භාගයක් පමණ කොලරය අලවා ගන්න. ඉස්සරහා පැල්මට පේසින් එකක් අලවා ගන්න. කොලරය ඝනකමට ගැනීමට තව කොටසක් කපාගෙන එය මසා ගන්න. පසුව මැහුම් වාසිය අඟල් භාගයක් පමණ තබා මසා ගන්න. මේ අත්‍රහිත වුණත් කොලරයෙන් ඒ අඩුව මැකී යනවා. නිවැරදි මූලික පතරමක් භාවිතා කරන්න. ස්තුතියි.